උඩ කාලෙක ඉන්නේ මේ ටියුබ් එකකුයි මයි තනි වෙන්නේ. ටිකක් කන්නේ නැහැ. මේක තා පොහුල හේන. ඉතින් කොළඹ ඉඳන් එන කෙනෙක්ට දවසින් ඇවිල්ලා දවසින් යන්න පුළුවන් ස්පොට් එකක් තමයි මේක. අපිටත් මේක හම්බෙන්න සිටින. ඇත්තටම පෙර සූදානමක් ඇතුව වෙන්න ඕන ස්පොට් එකක්. ඇත්තටම මේක ලෝ බජට් එකෙන් එන්න පුළුවන් ට්‍රිප් එකක් වෙන තමයි මේක ඔයාලට පෙන්වන්නේ. ඉතින් බස් වේදමයි මේකට එන වේදමයි එක බලනකොට එක්කෙනෙක්ට රුපියල් 2000ක් වගේ තමයි වැටෙන්නේ. ඉතින් මේ වගේ දවසකට දවසින් ඇවිල්ලා යන්න පුළුවන් ස්පොට් එකක් මේ තියෙන ගාල්ලේ. ඩිස්ක්‍රිප්ෂන් වල දාන්නම් මේකට එන්න ඕන ලොකේෂන් එකේ ලින්ක් එක. ඒක සයිට් වල වලට එන්න පුළුවන්. බස් එකේ නෝන තමන්ගේ වාහනේ ගෙන නම් එන්න පුළුවන්. ඉතින් ඇවිල්ලා හවුස් යන්න පුළුවන්. සුප්‍රීම පොට් එකක් තමයි අතල්ලක් ගන්නවා. යාළුවෙක් එක්ක විතර කට්ටෙක් එක්ක. එහෙම ඇවිල්ලා යන්න මේ එක්ස්පීරියන්ස් එක ඔයාලත් අරගෙන බලන්න. හොඳ සැර වතුර පාරකට රොත් නැඳින් එන්න. මොකද අනිවාර්යෙන් රෙදි නම් ගැලවෙනවමයි. සරන් එහෙම ඉරෙන්න උනත් ඉඩ තියෙනවා. ඒක නිසා ඒකට හරියන ගැලපෙන දූ ටික අරගෙන ඉන්න. නායේ කඩේ ගිහලා වතුර එනවා නේද? වුනේ. ඒ මර එමක් කරේ. මේකට සූර ගන්න බුදුම අමාරුවක් මේ දෙන්නේ දඟලන්නේ. ටියුබ් එකත් එක්ක සෙල්ලම් ගන්න ඕනේ. උඩ කාලෙක ඉන්නේ මේ ටියුබ් එකකුයි මයි තනි වෙන්නේ. ඒක ලියවිලා තිබ්බ කක්ක. ස්ක්‍රිප්ට් වල තිබ්බ එක. ඇත්තටම අපි මෙතන මේ විදිහට නෑවට අපිට වෙන අඳින්න දුන් තිබ්බේ නැති නිසා අපි මේ අන්ඩ්‍රයාස් වලින් හිටියා. එතන එහෙම අවසරයක් දුන්නේ මෙතන කවුරුත් වැඩි හිටපු නැති නිසා. ඒක නිසා ඔයාලා ඒකට ලෑස්ති වෙලා එන්න සුදුසු ඇඳුමක් අරගෙන එන්න අනිවාර්යෙන්ම. ඇත්තටම අපි ආවේ හවස් වෙලා හින්දා අපිට ලොකු කාලයක් තිබ්බේ නෑ. මේක නාන්න කරන්න. ඒක නිසා රැ වුණා. ඔයාලා එනවා නම් අනිවාර්යෙන් උදේ එන්න. මේ වගේ දවසක එනවා නම් මොකද උදේ මෙන්න මොකද මේක බිසි වෙන්න පුළුවන් ස්පොට් එකක්. අපි ගිහපු දවසයි අපි ගිහපු ටයිම් එකයි එක්ක. මේක ඇත්තට ලොකු බිසි එකක් තිබ්බේ නෑ. මොකද අපි හවස ගිහපු නිසා. ඒක නිසා ඔයාලා එනවා නම් උදේ මෙන්න බලන්න. ක්‍රවුඩ් එකට කැමති නෑ වගේ නම් ටිකක් හවස් වෙන්න ඇතුළේ ඉන්න. ඒක උඩට අපි වගේ ෆ්‍රී එකේ ජාම් මේකේ බැටරි ඉඳන් නාගන්න පුළුවන්. සමහර දේවල් කනවා බොනවා නම් මේ දේවල් කලින්ද නෝට් කරලා කියන්න ඕනේ. ඒක නිසා එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක කලින් දැනුවත් කරන්න ඕනේ. ඒක නැත් විස්තර පල්ලෙයම දාන්නම්. ඇත්තටම අපි තුන්දෙනාටම මේ ස්පොට් එකේ වියදම් උනේ රුපියල් 1750යි. රොටි කන්නයි, නාන්නයි, වෝටර් ස්ලයිඩ් එක යන්නයි මේ ඔක්කොටම. ඉතින් එහෙනම් තවත් මේ වගේ ලස්සන ස්පොට් එකකින් හම්බෙමු. ජය වේවා.